හලෝ කොහොමද? අද මම හදන්න යන්නේ අමුද්‍රව්‍ය 3කින් ලේසියෙන්ම හදන්න පුළුවන් පුඩින් එකක්. වැලන්ටයින්ස් ඩේ එකක් එන නිසා වැලන්ටයින්ස් ඩේ තීම් එකට තමයි අද මම මේ පුඩින් එක හැදුවේ. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හරිම ලාභයට ඔයගොල්ලන්ට මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මේක ඉක්මනටම හදාගන්නේ කියලා. අපිට මේකට මුලින්ම ඕන වෙන්නේ චෙරි පැකට් එකක්. මම මේක වැලන්ටයින්ස් තීම් එකට හදන නිසා මම රතු පාට එකක් පාවිච්චි කරා. ඔයගොල්ලන්ට කැමති පාටක කැමති රසයක චෙරි පැකට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රෑම් 100ක චෙරි පැකට් එකක ගහලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වල වඩා අඩුවෙන් තමයි මම උණු වතුර පාවිච්චි කරේ මේකට. මේකේ තිබ්බ මිලිලීටර් 500ක් පාවිච්චි කරන්න කියලා. හැබැයි මම මිලිලීටර් 300ක උණු වතුර තමයි පාවිච්චි කරේ මේ ටික දිය කරගන්න. අපි දිය කරගත්ත චෙලි එක හොඳටම නිවෙනකන් මං ජෙලි එක දාන පෑන් එක රෙඩි කරගත්තා. බටර් ටිකක් එහෙම ගාගෙන හොඳටම නිවුණු ජෙලි එක මේ වගේ බටර් ගාගත්ත කේක් ට්‍රේ එකකට දාගෙන මම ෆ්‍රිජ් එකට දාලා පැය 3-4ක් වගේ හොඳට සෙට් වෙනකන් තියාගන්නවා. හොඳටම සෙට් වුණු ජෙලි එක පැය 4කට විතර පස්සේ මම ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තා. ඊට පස්සේ මම හાર્ට් ෂේප්ස් කපා ගන්න යන්නේ. ඔයගොල්ලන්ට කැමති ෂේප් එකක් කපා ගන්න පුළුවන්. අපි මේක යටට බටර් ගාපු නිසා මේක ඉක්මනට ගැලවෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ජෙලි එක දාන්න කලින් පෑන් එකේ හොඳට බටර් ගාගෙන ජෙලි එක දාගන්න. අපි මේ කපා ගත්ත හાર્ට් ෂේප්ස් ටික ආපහු ෆ්‍රිජ් එකට දානවා. අපේ අනිත් ටික රෙඩි කරගන්නකම් හાર્ට්ස් 4ක් කපාගෙන ඉතුරු වුණු ජෙලි කොටස් ටික අපි අයින් කරන්නේ ඒ ටික අපිට ආය ඕන වෙනවා. ඒ ටිකත් ෆ්‍රිජ් එකට දාලා තියාගන්න. ඊට පස්සේ මම නයිස් බිස්කට් ග්‍රෑම් 100ක පැකට් එකක් අරගෙන ඒක බ්ලෙන්ඩර් එකට දාලා හොඳට කුඩු කරගන්නවා. කුඩු කරගත්ත බිස්කට් එක අපි ජෙලි එක දාන්න ඉන්න ට්‍රේ එකේ හරි බෝල් එකේ හරි අඩියට දාලා හොඳට තද කරගන්නවා. ඒක නිසා ඔයගොල්ලෝ පාවිච්චි කරන බිස්කට් එකේ තෙල් ගතිය බලලා තෙල් ගතිය අඩුයි වගේ නම් ඇස්ට්‍රා චුට්ටක් හරි බටර් චුට්ටක් හරි දිය කරගෙන ඒක කුඩු කරගත්ත බිස්කට් කුඩුත් එක්ක එකතු කරලා අතින් චුට්ටක් මික්ස් කරගෙනම කේක් ට්‍රේ එක අඩියට දාලා හොඳට තද කරගන්න. අපි දැන් මේක පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා ටිකක් තද වෙනකන් සෙට් කරගමු. ඊට පස්සේ මම යෝගට් 3ක් අරගෙන අපි කලින් හාර්ට්ස් 4ක් කපලා ඉතුරු වෙච්ච ජෙලි ටිකත් එක්ක හොඳට බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. පැය භාගයක් ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ බිස්කට් එක උඩින් අපි මේ හදාගත්ත මික්සර් එක දැන් දාගන්නවා. ඔක්කොම දාන්න චුට්ටක් ඉතුරු කරගන්න. ඊට පස්සේ ආපහු මම මේක ෆ්‍රිජ් එකේ දාලා පැය 3කට විතර පස්සේ එළියට ගන්නවා. දැන් තියෙන අන්තිම ස්ටෙප් එක අපි කපාගත්ත හાર્ට් ෂේප්ස් 4 මේ ජෙලි එක උඩින් තියාගන්නවා. ඊට පස්සේ අපි කලින් ඉතුරු කරගත්ත මික්සර් එකේ ඉතුරු ටිකක් මේක උඩින් හැබැයි හાર્ට් ෂේප්ස් වැහෙන්නේ නැති වෙන්න දාගමු. ඊට පස්සේ අපි ආපහු ෆ්‍රිජ් එකේ දාලා පැය 5කට විතර පස්සේ අරගෙන කෑලි කපා ගන්න පුළුවන්. ටිකක් ඉවසීමෙන් වෙලා ආරං කරන්න ඕන දෙයක් වුණාට මේකේ අන්තිම ප්‍රතිඵලය ගොඩක් ලස්සනයි ඒ වගේම රසයි. එහෙනම් ඔයගොල්ලෝ මේ වැලන්ටයින්ස් ඩේ එකට ඔයගොල්ලෝගේ ආදරණීයන්ට මේක හදලා දීලා බලන්න. ඒගොල්ලෝ ගොඩක් කැමති වෙයි. එහෙනම් අදත් වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට thank you.